ගාල්ලේ ගිහින් නවතින්න හොඳ ප්ලේසස්, කෑම කන්න ඕන තැන්, ඇවිදින්න යන්න ඕන තැන් බලන් ඉන්න ඔයාටයි මේ වීඩියෝ එක. අපි ගියේ ගර්ල්ස් ට්‍රිප් එකක්. මාකුඹර බස් ස්ටෑන්ඩ් එකෙන් තමයි නැග්ගේ. මේ අපි ගාල්ලට ආපු ගමන්ම. ඉතින් අයිස්ක්‍රීම් එකක් කාලා කෙලින්ම හොටෙල් එකට තමයි ගියේ. මේ මගේ රූම් එක. මායි තව යාළුවෙකුයි තමයි මේ රූම් එකේ හිටියේ. ෆැමිලි රූම් එකේ හිටියේ අනිත් තුන් දෙනා. මේ රූම් එක ටිකක් පොඩි, ලොකු දෙයක් නෑ. හැබැයි මේ බජට් එකට හරිම වර්ත්. මේ හොටෙල් එක තමයි හොටෙල් බ්ලූ හෙවන්ස්. මේ හොටෙල් එක මාරම බජට් ෆ්‍රෙන්ඩ්ලි. හරි දැන් යමු අපි පූල් එකට. මෙන්න මේ ඉන්නේ මම. හායි. අපි ඉතින් ආවට පස්සේ මුලින්ම කරපු දේ තමයි පූල් එකට යන්න රෙඩි වුණ එක. එතන පූල් ඒරියා එකත් හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. පූල් එක අඩි 4ක්ද කොහෙද ඩීප් එක තිබ්බේ. මෙතන කස්ටමර් සර්විස් එකත් හොඳයි. ඒ වගේම මෙතන කෑම වල ප්‍රයිස් එක, රූම්ස් වල ප්‍රයිස් එකත් හරිම අෆෝඩබල්. මම මේ හුඟ කාලෙකට පස්සේ ස්විමින් කරන්න පූල් එකකට ආවේ. මං ඇත්තටම මාර මාස වයිබ් එකක් තමයි මේ වගේ හවස් වරුවක පූල් එකට බැහැලා මේ විදිහට රිලැක්ස් එකේ ඉන්න. මුලදී පොඩ්ඩක් බයක් තිබ්බා දැන් හුඟ කාලෙකින් නිසා ස්විමින් කරන්න දැන් අමතක වෙලාද දන්නේ නැහැ කියලා. හැබැයි එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ. තාම හොඳට මතකයි. ෂේප් එකේ ඉතින් ස්විම් කරගන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලා මෙහෙම ස්විමින් කරලා මමයි මගේ ඉස්සර ස්විමින් ක්ලාස් ආපු යාළුවයි හිතුවා කවුද ඉක්මනට අනිත් එන්ඩ් එකට ස්විම් කරන්න කියලා චැලෙන්ජ් එකක් කරලා බලන්න. ඔයගොල්ලෝ හිතන්නේ කවුරු වින් කරා කියලාද? ඔව් මම තමයි. ඉතින් මම ට්‍රිප් එක ගැනත් පොඩ්ඩක් විස්තර කියන්නම්කෝ. අපි ආවේ දවස් 2කට. පළවෙනි දවසේ අපි හිතුවා මෙහෙම පූල් එකට බැහැලා මෙහෙම පොඩ්ඩක් එන්ජොයි කරලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. මොකද අපි ගියේ පොඩ්ඩක් දවල් වෙලා. ඊළඟ දවසේ තමයි අපි ගාල්ල වටේම ඇවිදින්න දාගෙන හිටියේ. ඉතින් ස්විමින් කරලා ඉවර වෙලා ස්විමින් ඒරියා එකේම කට්ටිය පොඩ්ඩක් සෙට් වෙන්න පටන් ගත්තා. මම ඉතින් as usual lemonade එකක් තමයි බිව්වේ. cheers. ඒගොල්ලෝගේ රෙස්ටොරන්ට් එකේ කෑමත් හරිම රසයි. ඒ වගේම ගොඩක් දෙනවා පෝෂන් එකට. අපි 5 දෙනාම ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් එකයි කොත්තු එකයි අරගෙනත් අපිට ඒ දෙකත් වැඩි වුණා. ඉතින් පහල කාලා බීලා ඩාන්ස් කරලා ආයි වොෂ් එකක් දාගන්න රූම් එකට ආවා. ඇවිල්ලා ආයි ඩාන්ස් කරා. good night. අපි යනවා නිදාගන්න. මේ ඉතින් පහුවදා උදේ නැගිට්ට ගම. කොහොමද මගේ නිදිමත මූණ? good morning. ඊට පස්සේ අපි යන්න ඉක්මනට ලෑස්ති වුණා. මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක දෙවෙනි දවසේ. මම මේ ෆ්‍රොක් එකට නම් මාරම ආසයි. මේ අපි ගත්ත බ්‍රෙක්ෆාස්ට් එක. එතන ළඟ කඩේකින් තමයි ගත්තේ. මේ ලෝම රහක් නැහැ. එතනින් නම් ගන්න එපා. කෑමත් ඉතුරුයි. ඔන්න අපි ගෝල් ෆෝර්ට් එකට ආවා. මුලින්ම අපි ගෝල් ෆෝර්ට් එකට ඇවිල්ලා තමයි ඊළඟ තැන් වලට යන්න ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි ආයිමත් රෑටත් ගෝල් ෆෝර්ට් එකට එන්න අපි හිතාගෙන හිටියා. මොකද රෑටනේ ගොඩක්ම ගෝල් ෆෝර්ට් එක ලස්සන. මේ එතන තිබ්බ චර්ච් එකක්. ඒකත් බලලා අපි ඉතින් සැරෙන් සැරේට ෆොටෝස් ගන්න නතර වෙවි ගියා. දන්නවනේ ඉතින් කෙල්ලම සෙට් එකක් ආවම ෆොටෝස් ගන්න වැරෙන්න වෙන වැඩක් ඇත්තටම ඇත්තෙම නැහැ. ඊට පස්සේ මම යන්න ආසාවෙම හිටපු තැනකට ආවා. I love ජෙලාටෝ එකට. ගාල් එනවා නම් මං අනිවාර්යෙන්ම මෙතනට එනවා. මම මේකේ සෝබේ අයිස්ක්‍රීම් වලට මාරම ආසයි. ස්පෙෂලි මේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකට. ඒකේ අප්ස්ටේර්ස් වලට මං අද තමයි ගියේ. එතන වයිබ් එක නම් මාරම චිල්. ඒ වගේම මේ අයිස්ක්‍රීම් එකත් මාරම රසයි. මං කොහොමත් අයිස්ක්‍රීම් ලවර් කෙනෙක්. මං ස්වීට් ජාති වැඩිය කන්න කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි අයිස්ක්‍රීම් එකට මං කොයිම වෙලාවකවත් බෑ කියන්නේ නැහැ. ඉතින් ඒකත් හිමීට කාලා අපි ඇවිදගෙන යද්දි අනිත් කට්ටියට මෙතන තැඹිලි තියෙනවා දැකලා නවතින්න ඕන වුණා. ඒගොල්ලෝ එතනින් මැංගෝ ස්මූතිස් ගත්තා. මම අයිස්ක්‍රීම් එක කාලා හිටපු නිසා ගත්තේ නැහැ. මේ ට්‍රිප් එකේ Uber වලට තමයි වැඩිපුරම අපිට වියදම් වුණේ. ඊට පස්සේ අපි තැඹිලි බොන්න තැනකට ආවා. ඊටත් පස්සේ අපි විජය බීච් කියලා එතන රෙස්ටොරන්ට් එකට ආවා ලන්ච් එක ගන්න. එතන රෙස්ටොරන්ට් එක හරිම යුනික් විදිහට තමයි හදලා තියෙන්නේ. හරිම කාම් වයිබ් එකක් තියෙන. මම ඒ වයිබ් එකට මාරම ආසයි. අපි මුලින්ම ඕඩර් කරේ චීස් පීසා දෙකක්. එතන කෑමත් හරිම රසයි. හැබැයි රෙස්ටොරන්ට් එකේ ගානත් එක්ක බැලුවම මෙතන චුට්ටක් ඊට වඩා වැඩි. ඊට පස්සේ අපි hot butter prawns and chips order කරා. දැන් ඉතින් අපි මේ sea turtles ලා බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒගොල්ලෝ හරිම ලොකුයි. අපි ළඟටම එනවා ඒගොල්ලෝ. අනිත් අය හරිම ආසයි. මමත් හරිම ආසයි. ඒ වුණාට මට පොඩ්ඩක් ළඟටම යන්න පොඩ්ඩක් බය හිතුණා. මෙතන ඔයගොල්ලන්ට ස්නෝකලින් කරන්නත් පුළුවන්. අපිට නම්
පොඩ්ඩක් ටයිම් එක රෂ් වෙන නිසා අපි ස්නෝකලින් කරේ නෑ. හැබැයි ඊළඟ පාර ස්නෝකලින් උත් කරනවා. මෙතන මේ කැස් බෑවුන්ට කැම දෙන්නත් ඔයගොල්ලන්ට වෙනමම පුළුවන්. අපි කියපු දවසේ එතන දෙන්නෙක්ම හිටියා. මම ඉතින් මේගොල්ලන්ටත් බයේ ෆෝන් එක වතුරට දාලා වීඩියෝ එකක් ගන්න try කරා. ඒ වුණාට ඒක හරියට ආවේ නැහැ. මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක ඇවිත් තියෙන්නේ. අන්තිමට මං කොහොම හරි එක්කෙනෙක්ව ඇල්ලුවා. එහෙම බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් මට චුට්ටක් බය හිතුණා. ඒ වුණාට ඒගොල්ලෝම දැක්කම හරිම ආස හිතෙනවා. අපි මේ ආවේ ගාල්ලේ දලවැල්ල බීච් එකට. මෙතනට ටර්ටල් බීච් කියලා වෙනම ඒරියා එකක් තියෙනවා. එතනින් එනවා නම් ඔයගොල්ලන්ගෙන් පේමන්ට් එකක් ගන්නවා. හැබැයි ඔගොල්ලොන් අර රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා එහෙම මෙතනට එනවා නම් එහෙම කිසිම පේමන්ට් එකක් ගන්න නැහැ. විජේ බීච් එකට ඇවිල්ලා තමයි එන්න ඕන. ඔයගලන්ට පුංචි සීක්‍රට් එකක්. අපි ඊට පස්සේ කන්න ආවා ඉන්දියන් හට් එකට. අපි ගත්තේ බිරියානි ෆ්‍රයිඩ් රයිස් උයි. එතන කෑමත් හරිම රසයි. මං කලින් මෙතනින් කාලා තියෙනවා. ඕගොල්ලොත් මෙතනින් try කරලා බලන්න. රෑට තමයි ඉතින් ගෝල් ෆෝර්ට් එක ලස්සනම. මේ වගේ ටයිම් එකක මේ කාම් වයිබ් එකත් එක්ක පැත්තකට වෙලා ඉඳගෙන බලන් ඉන්න මම මාරම ආසයි. ඊට පස්සේ අපි ආයි ආව තව කැෆේ එකට. ඒ කැෆේ එකේ නම මට හරියට මතක නැහැ. IV වගේ මට මතක නම ගෝල් ෆෝර්ට් එක ඇතුළෙම තමයි තිබ්බේ. එතනින් මම මොහිටෝ එකක් ගත්තා. ඔයත් ආසද මේ වගේ ලස්සන ලගේජ් එකකට? එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. මං ගත්තේ කොහෙන්ද කියලා කියන්න. මේ ඉතින් පහුවදා උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ චිකන් නූඩල්ස්. ඒ කෑම එකත් රසට තිබ්බා. දැන් ඉතින් දුකින් හරි ගාල්ලෙන් පිටත් වෙන්න අපි රෙඩි වුණා. මේ ඉතින් අපි ගාල් ඉඳන් එන ගම. මේ බෑග් එක මං ගත්තේ වැල්ලම්පිටියේ ට්‍රැවල් කිට් එකෙන්. එතන ලස්සන බෑග්ස් ගොඩක් තියෙනවා. ඕගොල්ලොත් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. හරිම affordable prices වලට තමයි imported bags තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye!